සුබ දවසක් ආදරණීය හිතවතුනි. පින්බර වූ පොසොන් පොහොය දිනයේදී අපේ බින්තැන YouTube නාලිකාව ඔබ වෙනුවෙන් අරගෙන එන තවත් සුවිශේෂ පාඩමක් තමයි මේ ආරම්භ කරන්නේ. කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය 30/15 ප්‍රශ්න පත්‍රයට අදාළව අපි අද දවසේ කතා කරන්නේ පුවත්පත් ආචාර ධර්ම සම්බන්ධව. පුවත්පත් ආචාර ධර්ම පැවතියද ප්‍රායෝගික වශයෙන් ගත් කල මෙම ආචාර ධර්ම බිඳ වැටෙන ආකාරය දැකගත හැකිය. මේ පිළිබඳව සාකච්ඡා කරන්න කියන එක තමයි අද දවසේ අපේ ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා ලෝකේ ජනමාධ්‍ය දෙස බැලීමේදී ලෝකේ පැරණිතම ජනමාධ්‍යයක් තමයි පුවත්පත කියලා කියන්නේ. ලංකාවටත් පුවත්පත කියන ජනසන්නිවේදන මාධ්‍ය දායාද වෙන්නේ යටත් විජිත පාලන සමයේදී. ඒතර යටත් විජිත පාලන සමයේ ඔවුන්ගේ පරිපාලන සහ වාණිජ්‍ය අවශ්‍යතා මත පුවත්පත් කලාව ආරම්භ කළත් වර්තමානයේ වන විට මේ පුවත්පත් කලාව සමාජයේ සෑම ශ්‍රේෂ්ඨයකටම බලපෑම් සිදු කරන ආකාරයේ අතිශයින්ම සුවිශේෂ සංවේදන මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මේ නිසාම පුවත්පත් උදෙසා වන ආචාර ධර්ම අනිවාර්යෙන්ම තිබිය යුතුයි. මේ ආචාර ධර්ම වලින් එක් අතකින් අපේක්ෂා කරන්නේ මේ පුවත්පත්වල සිදුවන වැරදි සහ නොමග යවන සුළු ප්‍රචාරයන් හේතුවෙන් පාඨක ජනතාව එහෙම නැත්නම් ග්‍රාහක ජනතාව නොමග යාම වැළැක්වීම ඒ වගේම පොදුවේ සමාජයට කිසියම් ආකාරයක අගතියක් අසාධාරණයක් සිදු වෙනවා නම් ඒක වළක්වා ගැනීම වගේම පුවත්පත් කෙරෙහි පවතින මහජන විශ්වාසයේ බිඳ වැටීම නිසා ඒ සමස්තයක් ලෙසගත් කල පුවත්පත් කලාවට පුවත්පත් කලාවේදීන්ට අහිතකර ලෙස බලපෑම් සිදු කරනවා. මේ නිසා මේ ආචාර ධර්ම වලින් ග්‍රාහකයා මෙන්ම සංනිවේදකයාටද කිසියම් ආකාරයක රැකවරණයක් එහෙම නැත්නම් යහපතක් අපේක්ෂා කරනවා. ලංකාවේ පුවත්පත් සම්බන්ධව විවිධ ආචාර ධර්ම තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා මේ සම්බන්ධව ගත්තාම ලිඛිත ආචාර ධර්ම තියෙනවා. වගේම අලිඛිත ආචාර ධර්ම විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් අලිඛිත ආචාර ධර්ම සමාජ සම්මතයන් තුල පොදු ජන විශ්වාසයන් තුල තමයි ගොඩ නැගෙන්නේ. ඒ වගේම තමයි මේ ආචාර ධර්ම අතර ස්වයං ආචාර ධර්ම ලෙස හඳුන්වන කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ කිසිවෙකුගේ බලපෑමකින් තොරව මාධ්‍යවේදියා විසින්ම යම් කිසි ආචාර ධර්ම ප්‍රමාණයකට අනුකූලව කටයුතු කිරීම. විශේෂයෙන්ම මේ ආචාර ධර්ම අතර වඩාත්ම බලාත්මක වන්නේ ලිඛිත එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත ආචාර ධර්ම. ඒ අනුව ගත්තහම ලංකාවේ පුවත්පත් විශේෂෙහි සුවිශේෂ ආචාර ධර්ම සංග්‍රහයක් දක්නට ලැබෙනවා. එතකොට මේ අතර වඩාත්ම වැදගත් වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ අතිවිශේෂ රීතියක් යටතේ 1980 පිහිටවන ලද පුවත්පත් මණ්ඩල රීතිය එහෙම නැත්නම් පත්‍ර කලාවේදීන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහය. එතකොට මේ ආචාර ධර්ම සංග්‍රහය බිහිවීමේ තරමක් දීර්ඝකාලීන ඉතිහාසයක් තියෙනවා. විශේෂයෙන්ම 1973 වර්ෂයේදී තමයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පිහිටවන්නේ. ඒ අනතුරුව මේ ලිඛිත ආචාර ධර්ම සංග්‍රහය රජය විසින් අනුක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගැනීමෙන් අනතුරුව මේක රීතියක් බවට එහෙම නැත්නම් සමාජ සම්මතයක් බවට පත් වෙනවා. එතකොට මේ ආචාර ධර්ම සංග්‍රහයේ දක්නට ලැබෙන වගන්ති සහ ඒවා වර්තමානයේ වන විට කොයිතාක් දුරට ඒ ආකාරයෙන්ම ආරක්ෂා වෙනවාද කියන කාරණාවත් අපි සැලකිල්ලට ගන්නට ඕන. දැන් මේ පුවත්පත් මණ්ඩල පනතේ අපි සරලව හඳුනන්නේ පුවත්පත් මණ්ඩල පනත කියලා. එහෙම නැත්නම් පත්‍ර කලාවේදීන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහයේ මේ සඳහන් වෙනවා පළවෙනි වගන්තියේ සඳහන් වෙනවා සෑම පත්‍ර කලාවේදියෙකු විසින්ම පළ කිරීම සඳහා තමා විසින් ලියන ලද කවර හෝ ලිපියක් පළ කිරීමට පෙර එහි අඩංගු කරුණුවල සත්‍යතාවය නිශ්චය කිරීම සඳහා තම බලය යටතේ ඇති සියලු සාධාරණ ක්‍රියාමාර්ග උපයෝගී කරගත යුතුය. එතකොට ඒ අදහස් කරන්නේ අනිවාර්යෙන්ම මේ වාර්තාකරණයේ වැදගත්ම කාරණාවක්නේ සත්‍ය නිවැරදිව සහ අපක්ෂපාතීව කියන එක. සත්‍ය නිවැරදිව අපක්ෂපාතීව ඉදිරිපත් කරන්නට ඕන.
ඒතර තමන් ඉදිරිපත් කරන කරුණු කොයිතාක් දුරට සත්‍යද කියන එක පත්‍ර කලාවේදියා විසින් හොයන්නට ඕන. අපි පහුගිය දවස්වල දැක්ක සමහර අවස්ථාවල ලංකාවේ ඇතැම් ජාතික පුවත්පත් නාමිකව සඳහන් කරන්නට සුදුසු නැති හින්දා අපි නම් සඳහන් කරන්නේ නැහැ. සමහර අවස්ථාවලදී අර මේවට අපි කියන්නේ ප්‍රබන්ධය කරන ලද පුවත්, එහෙම නැත්නම් විකෘති කරන ලද පුවත් පළ කරමින් මහජන විශ්වාසය, විශේෂයෙන් රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ දැමීම සඳහා හිතාමතාම ක්‍රියාත්මක වුණු පුවත්පත් කීපයක්ම අපේ රටේ තියෙනවා. ඇතැම් අවස්ථාවල කිසියම් දේශපාලනඥයෙක් ද්වේෂ සහගතව කරන ප්‍රකාශයක් සත්‍ය ප්‍රකාශයක් ලෙස අරගෙන ඒක මාධ්‍යයේ පළ කරනවා. නැත්නම් කවුරු දෙන කවුරු හරි කෙනෙකුගේ හිතලුවක් ලෙස ඔහු ප්‍රකාශ කරන දෙය මේක සත්‍යයක් විදිහට පුවත්පත්වල පළ කරනවා. ඒතර මේකේ සත්‍ය අසත්‍යතාවය හොයන්නේ නැහැ. සමහර විට මේක සත්‍ය නොවේ යන්න ඔවුන් දැනගෙනම මේක ඊ타ත්ම ජනතාව නොමග යවන සුළු ආකාරයට ව්‍යාජ සිරස්තල යොදමින් පළ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වගේම කියන තමා අසත්‍ය හෝ සාවද්‍ය බව දන්නා නැතහොත් තමාට එසේ විශ්වාස කිරීමට හේතු ඇති යම් කාරණයක් වාර්තා කිරීමෙන් හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීමෙන් වැළකී යුතුය. අසත්‍ය බව දන්නා හෝ හැඟී යන. අසත්‍ය බව හැඟී යනවා. ඒක දැන් පළවෙනි කාරණාව තමයි සත්‍ය කියලා තහවුරු කරගන්නට බැරි නම් ඒක පළ කරන්නට සුදුසු නෑ. ඒ වගේම තමයි අසත්‍යයි කියලා දන්නවා නම් හෝ අසත්‍යයි කියලා හැඟී යනවා නම් ඒක ප්‍රචාරය නොකළ යුතුයි. අර මම කලින් සඳහන් කරපු අවස්ථාවලදී ගොඩක් වෙලාවට මේ මාධ්‍යවේදීන්ට මේක අසත්‍ය බව හැඟී යනවා. සමහරට අසත්‍ය බව දන්නවා. හැබැයි මේක ඇතුලේ තියෙන කිසියම් ආකාරයක අර ලිහිල් නීති යටතේ රිංගලා යන්න පුළුවන් නිසා තමා විසින් හිතාමතාම මේ ප්‍රවෘත්ති අසත්‍ය බව දැන ඔහුට නීතිමය රාමුව තුළ රැකවරණයක් ලබාගත හැකි කියලා පේන අවස්ථාවලදී මේවා සත්‍ය ලෙස ප්‍රකාශ කරන කවුරු කෙනෙක් ඒක කිව්වට පස්සේ අහවලා මේක කිව්වා කියලා දාන්න පුළුවන්. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියනවා මේ වරායෙන් මෙන්න මෙහෙම අවියාදු සහිත කන්ටේනර් ප්‍රමාණයක් පිට කරලා තියෙනවා කියලා. මේක සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බව ඔහු දන්නවා. නමුත් අර මන්ත්‍රීවරයා මේක කියපු නිසා නැත්නම් ওই දේශපාලනඥයා මේක කියපු නිසා පුවත්පතකට ඒක දාන්න පුළුවන්. ඒකට කියන්න පුළුවන් මේක අහවලා කියපු ප්‍රකාශය තමයි මම දැම්මේ කියලා කියන්න පුළුවන්. ඒ නිසා අසත්‍ය බව දන්නා තොරතුරු මේ විදිහට බොහෝ විට පළ කරන අවස්ථා තියෙනවා. යම් ක්‍රියාවක් මගින් හෝ ඕනෑකමින් කරන ලද අත්හැරීමක් මගින් හෝ සත්‍ය විකෘති කිරීමෙන් වැළකිය යුතුයි. මේකත් හරි නිතර සිද්ධ වෙන දෙයක් තමයි සත්‍ය විකෘති කරනවා. කිසියම් ප්‍රකාශනයක අර්ථය වෙනස් ආකාරයට ඉදිරිපත් කරන්නට පුළුවන්. එහෙම නැත්නම් යම් කොටසක් ඉවත් කරලා වෙනත් අර්ථයක් එන ආකාරයට මේක මතු කරලා දෙන්නට පුළුවන්. ඔය පළවෙනි වගන්තිය උපවගන්ති ටික අපි කතා කරන්නේ. ඒකේ ඈයන්නේ සඳහන් වෙන යම් වාර්තාවක් හෝ ලිපියක් ලිවීම පළ කිරීම සම්බන්ධයෙන් තමා වගකිය යුත්තේද එවැනි වාර්තාවක් හෝ ලිපියක් වූ යම් සාවද්‍යතාවයක් නැතහොත් වැරදි තොරතුරක් නිවැරදි කිරීමට හැකි කෙටි කාල සීමාව තුළදී හැකි සියලු පියවර ගත යුතුය. එතකොට දැන් මෙතෙන්දී අපිට අර මතකයි විශේෂයෙන්ම අර මොකද්ද ද නිවුස්පේපර් චිත්‍රපටය බලන්නකො. දැන් අපි මේ කලින් රිවිව් එකක් කරා අපේ පරණ channel එකේ. ද නිවුස්පේපර් චිත්‍රපටය අපි දකිනවා අසත්‍ය තොරතුරක් පළ කරනවා, පසු ඒක අසත්‍ය බව දැනගන්නවා. අසත්‍ය බව දැනගත්තත් ඒක නැවත නිවැරදි කරන්නට ඒ පුවත්පත් කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. විතරක් නෙවෙයි මේ කාරණාවට උත්සාහ දරන පුද්ගලයන්ව විවිධාකාරයට අපහසුතාවයට පත් කරන ආකාරය අපි දැක්කා. එතකොට වැරදීමක් සිදු වෙන්නට පුළුවන්. හැබැයි වැරදීම සිදු වුණොත් එහෙම නැවත ඒක අර දැන් කලින් ප්‍රවෘත්තියට දුන්නු වටිනාකමම ඒක නිවැරදි කිරීමට දෙන්නට ඕන. නමුත් ගොඩක් වෙලාවට එහෙම අර මේ නීතියෙන් ගැලවෙන්නට නිවැරදි කිරීම කරනවා. දැන් මුල් පිටුවේ පොල් ගෙඩි අකුරෙන් හෙඩිමක් ගහලා මොනවා හරි දානවා. දැන් අර නිවුස් පේපර් ෆිල්ම් එකේ තියෙන්නේ මොකද්ද මේ සිංහල තරුණයෙක් හමුදා බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරා කියලා සාවද්‍ය ප්‍රවෘත්තියක් මුල් පිටුවේ ලොකු සිරස්තලයක් හෙඩිමක් දාලා සිංහල කුටිය කියලා ඒක ප්‍රසිද්ධ කරනවා. නමුත් ඒක වැරදි බව තහවුරු වුණාට පස්සේ එක්තරා පුවත්පතක මැද පිටුවක ඊ타ත්ම කුඩා තීරුවක කෙනෙකුට අවධානය යොමු නොවන තරම් ඊ타ත්ම කුඩාවට මේ ප්‍රවෘත්තිය පළ කරනවා. හැබැයි මෙතනදී සිද්ධ විය යුත්තේ අර මුල් ප්‍රවෘත්තියට දුන්නු තරමේ වටිනාකමක්ම දීලා දෙවණියට ඒක නිවැරදි කරනවා නම් ඒකත් අර තරමෙන්ම අර විශාලත්වයෙන්ම අර බරින්ම යුතුව ඒක නිවැරදි කරන්නට ඕන. ඊළඟට කියනවා පොදුජන රුචියට හෝ සදාචාරයට කළ හැකි හෝ පොදුජන රුචිය හෝ සදාචාරයේ తত্ত্বය
පහත හෙළීමට ඉඩ ඇති කිසිවක් පළ කිරීමෙන් හෝ පළ කිරීමට සැලැස්වීමෙන් වැළකිය යුතුය. ඉතින් පොදුජන රුචිකත්වයට හානිදායක වන ආකාරයේ දේවල් පුවත්පත්වල පළ නොවිය යුතු යන්න මේකෙන් අදහස් කරන්නේ. ගොඩක් වෙලාට අපි මේවා දැන් පුවත්පත්වල දකිනවා පොදුජන රුචිකත්වයට වින්දනයට හානිදායක වන තොරතුරු ප්‍රවෘත්ති ඕනෑ තරම් පළ කරන අවස්ථා. ඒ වගේම මේකේ දෙවනි වගන්තියේ සඳහන් වන සෑම පත්‍ර කලාවේදීකුන් තම වශයෙන් ලියන ලබන හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සලස්වන යම් වාර්තාවක් හෝ ලිපියක එක් අතකින් යම් සිද්ධි ප්‍රකාශනයක් සහ අනෙක් අතින් සම්මත දැන්වීමක් හෝ විවේචනයක් පැහැදිලි වන ලෙස වෙනස් කොට දැක්වීමට තමාට ගත හැකි සාධාරණ ක්‍රියාමාර්ග ගත යුතුය. එතකොට සිද්ධි ප්‍රකාශනයක් සහ දැන්වීමක් එහෙම නැත්නම් ਵਿਚාරයක් මේවා වෙනස්. දැන් එතකොට මේක කිසියම් වාර්තාවක්ද එහෙම නැත්නම් මේක දැන්වීමක්ද එහෙම නැත්නම් මේක ਵਿਚාරයක්ද කියන එක වෙන වෙන ආකාරයට පෙන්වන්නට ඕන. අපි සමහර අවස්ථාවල දැකලා තියෙනවා සමහර දැන්වීම් පළ වෙනවා වාර්තාවල ස්වරූපයෙන්. ඒක සදාචාර සම්පන්න නැහැ කියන එක තමයි මේන් අදහස් කරන්නේ. අපි මේක රූපවාහිනී මාධ්‍යෙත් දකිනවා. මේක රූපවාහිනී පනතෙත් පැහැදිලිව සඳහන් වෙනවා. නිවුස් එහෙම නැත්නම් බ්‍රේකින් නිවුස් කියලා ඇඩ්වර්ටයිසින් දාන්න බෑ කියලා. නමුත් අපි දැකලා තියෙනවා මේ ගොඩක් වෙලාවට වෙළඳ දැන්වීම් විශේෂ පුවතක් කියලා අර බ්‍රේකින් නිවුස් එක ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. එතකොට අර බ්‍රේකින් නිවුස් නැත්නම් හදිසි පුවත් පිළිබඳව ජනතාව තුළ තියෙන විශ්වාසය බිඳ වැටීමට ඒක හේතු වෙනවා. ඒ නිසා පුවත්පත්වලත් දැන්වීමක්, වාර්තාවක් සහ විචාර ලිපියක් වෙන් කරලා හඳුනාගත හැකි ආකාරයට පළ කරන්නට ඕනේ. සෑම පත්‍ර කලාවේදියෙකුම තමා වෙත යම් තොරතුරක් සපයන ලද යම් තැනැත්තෙකු විසින් ඒ තැනැත්තාගේ අනන්‍යතාවය හෙළිකිරීමට බලය දෙන්නේ නම් මිස ඒ තොරතුරු ලබාගත් කවර හෝ ප්‍රභවයන් පිළිබඳ රහස්‍යතාවය සුරැකිය යුතුය. ඒ කියන්නේ තොරතුරු මූලාශ්‍ර හෙළි නොකළ යුතුයි. දැන් මේක ඇත්තටම පුවත්පත් කලාවේදීන්ට තියෙන සදාචාරාත්මක තත්වයක්. ඌට තොරතුරු ලැබුණේ කොහොමද කියන කාරණාව හෙළි නොකළ යුතුයි. ගොඩක් අවස්ථාවල අපි දැකලා තියෙනවා මේ විදිහට මාධ්‍යවලට තොරතුරු හෙළි කරපු පුද්ගලයන්ට යම් යම් ආකාරයට දැන් අපි පහුගිය දවස්වල අපි දැක්කා ඔය යාබස් ගනුදෙනුවක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර සිද්ධ වෙච්ච කුප්‍රකට ගනුදෙනුවක් පිළිබඳව යම් මාධ්‍යයට තොරතුරු හෙළි කරපු පුද්ගලයෙක් පසුව ඔහු සියදිවි විනාශාගත් බව පෙන්වමින් ඔහු මරණයටපත් වුණා. කොළඹ ඉතාමත්ම ප්‍රසිද්ධ ජනාකීර්ණ තැනක කිසිම සාධකයක් නැතුව ඔහු වෙඩි තබාගෙන ඝාතනයේ සියදිවි විනාශාගත්තා කියලා පෙන්වුවා. නමුත් ඔහුට මොකද වුනේ කියන එක අදටත් හිතා ගන්නට බැරි කාරණාවක්. එතකොට මේ මාධ්‍යවලට තොරතුරු දීම නිසා සමහර විට ඒ තොරතුරු සපයන්නන්ගේ ජීවිතවලට පවා තර්ජන එල්ල වෙන්නට පුළුවන්. ඒ නිසා මේ පත්‍ර කලාවේදීන්ට තියෙනවා අනිවාර්යෙන්ම ඕ සතු ආචාර ධර්මයක් තිබිය යුතුයි. තමන්ට තොරතුරු සපයන මූලාශ්‍රයේ රහසිගතභාවය අනිවාර්යෙන් ආරක්ෂා කරන්නට ඕනේ. ඒක එක පැත්තකින් ඒක වාසිදායක වෙනවා තොරතුරු සපයන පුද්ගලයාට ඔහුගේ ජීවිතයට ඌට යම් ආකාරයක බලපෑමක් සිද්ධ වෙනවා නම් එකකින් වැළැක්වීමටත් ඒක හේතු වෙනවා. ඒ වගේම තමයි මේ තවත් කෙනෙක් මෙවැනි තොරතුරු දීමට පෙළඹෙන්නේ නැහැ තොරතුරු මූලාශ්‍ර හෙළි කරොත්. ඒ නිසා තොරතුරු මූලාශ්‍ර වල රහසිගතභාවය ආරක්ෂා කරන්නට ඕනේ. ඒ හතරවෙනි වගන්තියේ තියෙනවා සෑම පත්‍ර කලාවේදියෙකුම පුද්ගලයෙකුගේ කීර්ති නාමයට ගරු කළ යුතු අතර මහජන කුතුහලයෙන් වෙන්කොට හඳුනාගත යුතු මහජන යහපත දිසා වන්නේ නම් මිස යම් පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් වන යම් තොරතුරක් හෝ මත දැන්වීමක් වාර්තා කිරීමෙන් හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීමෙන් වැළකී සිටිය යුතුයි. මේක තාමත්ම වැදගත් දෙයක්. දැන් මේ කියන්නේ දැන් අර ගොඩක් වෙලාවට ගොසිප් නැත්නම් ඕපාදූප කුණු හොයන්න මිනිස්සු හරි ආසයි. එතකොට බොහෝ විට මේක පුවත්පත්වල වර්තමානයේ විශේෂයෙන් සමාජ මාධ්‍යවල ඒ පෞද්ගලිකත්වය මත යම් යම් පුද්ගලයන්ට විවේචනය කිරීම, නින්දා අපහාස කිරීම වැනි දේවල් සිද්ධ කරනවා. දැන් එතකොට මෙතෙන්දි කියන්නේ මහජන කුතුහලය සහ මහජන යහපත වෙන්කොට හඳුනාගත යුතුයි. එතකොට යම් පුද්ගලයෙකුගේ එවැනි යම් වැරදි චර්යාවකින් සමාජයට හානියක් සිදුවන්නේ නම් එතකොට ඒක හෙලි කරාට කමක් නෑ. දැන් අපි දන්නවා එක අවස්ථාවකදී ඔය ලංකාවේ මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කිසියම් ආකාරයක තාම උසස් නිලධාරියෙක් දේශපාලන පවුලක නිලධාරියෙක් ඔහුගේ
ඒ ආයතනයේ සේවිකාවන් Tamanගේ අනියම් භාර්යාවන් ලෙස තියාගෙන ඔවුන් වෙනුවෙන් රජයේ මුදල් ඒ ගුවන් සමාගම සතු මුදල් අවභාවිතා කළා කියලා බරපතල චෝදනාවක් එල්ල වුණා. ඒ වගේම අපි දැක්ක ඔය ක්‍රීඩා අංශේ මහ පුටුවක හිටිය කෙනෙක් ඒත් මේ විදිහටම රජයේ මුදල් අවභාවිතා කරමින් ඒ කාන්තාව විදේශ සංචාරවලට එක් කරගෙන ගිහිලා ඒ වගේම තෑගි භෝග අරන් දීලා සුඛෝභෝගී වාහන මෙහෙම දේවල් කරලා තියෙනවා. විවිධ තනතුරු දීලා ඒවට වැටුප් ගෙවලා තියෙනවා. ඔය මේ ගුවන් සමාගමෙත් එවැනි කාරණා සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් එතනදී මේ අනියම් සබඳතාවයේ වැනි කාරණාව රටට හෙළි කළ යුතුයි. මොකද ඒක මහජන කුතුහලයට නෙමෙයි. ඒක හෙළි කළ යුත්තේ එයා මේ නිලය පාවිච්චි කරලා මහජන දේපල අවභාවිතා කරනවා නම් සහ ඒ බලය අනිසි ලෙස පාවිච්චි කරලා වැරදි ක්‍රියාවක නිරත වෙනවා නම් අන්න එවැනි අවස්ථාවක මේක හෙළි කරන්නට පුළුවන්. ඒතර ඒක මහජන යහපත. එහෙම නැතුව කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයේ යම් කාරණාවක් තියෙනවා. ඒක මහජනතාවට බලපෑමක් නැහැ. මහජන මේ ඌ බලය ආයුතු ලෙස භාවිතා කිරීමක් හෝ එහෙම නැත්නම් මහජන දේපලාව භාවිතා කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒක ඔහුගේ පෞද්ගලික කාරණාවක් නම් ඒක අදාළ නැහැ කියන එක තමයි මේන් කියන්නේ. නමුත් අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට පුවත්පත්වල වගේම මාධ්‍යවල මේ පෞද්ගලිකත්වයේ ඉස්මතු කරගෙන බොහෝ කරුණු හෙළි කරන්නට උත්සාහ කරනවා. එතකොට මේ පෞද්ගලිකත්වයේ ඉස්මතු කරන අවස්ථාවවලදී ඒ කෙනාගේ සමහර විට යම් චර්යාවක් තියෙනවා වෙන්න පුළුවන්. ඒක ඔහුගේ චර්යාවක්. ඒක සමාජයට එයින් අගතියක් සිද්ධ නොවන්නේ නම් එවැනි චර්යා හෙළි කිරීම සදාචාර සම්පන්න නැහැ කියන කාරණාව තමයි මේන් අදහස් කරන්න. හැබැයි ඉතින් මේ සම්බන්ධව ඉතාමත්ම හොඳ ප්‍රකාශයක් නිකුත් කළා අපේ අධිනීතිඥ රම්බණ්ඩ සෙනවිරත්න හිටපු ප්‍රවීණ ගීත රචකයා. ඔහු කියනවා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වැනි කාරණා හෙළි කිරීමට සිදුවන්නේ ඒ පුද්ගලයා ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා ඔහු අනිවාර්යයෙන්ම කිසියම් ආකාරයක ඔහු ආදර්ශවත් පුද්ගලයෙක් විය යුතුයි. එසේ නොවන්නේ නම් ඔහුගේ චරිතය වෙන අය අනුකරණය කරන්නට ඉඩ තියෙනවා. ඒ නිසා ඔහුගේ යම් දෝෂයක් තියෙනවා නම් ඒක ප්‍රසිද්ධ කිරීමේ වරදක් නැහැ කියන එක තමයි ඔහු තරා නිදර්ශනයකුත් එක්ක ප්‍රකාශයට පත් කළේ. ඊළඟට පස්වෙනි වගන්තියේ පළවෙනි උපවගන්තියේ සඳහන් වෙන අපරාධ හෝ අපරාධ නඩුවල විස්තර වාර්තා කිරීමේදී හෝ මුද්‍රණය කිරීමට නැතහොත් කිරීමට සැලැස්වීමේදී ලිංගික අපරාධවලට භාජනය වූවන් නම් කිරීම. මෙන්න මේක අපි දැකලා තියෙනවා ගොඩාක් වෙලාවට අපේ රටේ පුවත්පත්වල වගේම සියලුම මාධ්‍යවල සමහර විට අපයෝජනයට ලක් වෙච්ච දරුවෙකුගේ අනන්‍යතාවයේ හෙළිවන ආකාරයට සමහරට නමගම පවා හෙළිවන ආකාරයට සමහරට ඡායාරූප පවා හෙළිවන ආකාරයට මේ පළ කිරීම සිද්ධ කරනවා. ඒතකොට ඒකෙන් දිගු කාලීන වශයෙන් මේ අපයෝජනයට ලක් වූ තැනැත්තාට හෝ තැනැත්තියට එය තාමත්ම නරකට අහිතකර ලෙස සහ පවුලේ අයට මේක බලපෑම් සිද්ධ වෙන්නට පුළුවන්. දැන් ඉන්දියාව වගේ රටවල අපි දන්නවා දැන් ඉන්දියාව එක්තරාකාරයකට ශිෂ්‍යාවක් වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කරලා මරණයට පත් කරා. මේ අවස්ථාවේදී ඒ රටේ මාධ්‍ය සියලුම මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය සියලුම මාධ්‍ය මේ මෙලෙස අපයෝජනයට ලක් වූ නැත්නම් සමූහ දූෂණයට ලක් වූ ඒ කාන්තාවගේ තරුණියගේ අනන්‍යතාවයේ හෙළි නොකරන ආකාරයට තමයි කිසිසේත් මේ කවුද කියලා හඳුනා ගැනීමට නොහැකි වන ආකාරයට තමයි මේ තොරතුරු හෙළි කරන්නේ. නමුත් අපේ රටේ අපි දැකලා තියෙනවා මෙවැනි අවස්ථාවල නම ගම ලිපිනය දුරකථන අංකය නේද ඔක්කොම ඥාතීන්ගේ හැඳුනුම්පත් අංක පවා දානවා. එහෙම දාලා තමයි මේ වාර්තාකරණය සිද්ධ කරන්නේ. යම් කිසි කෙනෙක් අපරාධයක සැකකරුවෙක් වුණාට පස්සේ එයාගේ සම්පූර්ණම වාර්තාව දානවා. එක්තරා කුඩා දැරියෙක් නම මම සඳහන් කරන්නේ නැහැ. අපයෝජනයට ලක් වුණු අවස්ථාවේදී ඒ දැරිය පිළිබඳව ඒ දැරියගේ ඡායාරූපේ දැරියගේ පියා පිළිබඳව ඊට පස්සේ මේ අපරාධයට සැක කරලා එක්තරා සැකකරුවන් දෙදෙනෙක් කෙනෙක් පාසල් ශිෂ්‍යයෙක්ගේ අනන්‍යතාවය සම්පූර්ණ එලි කරලා ඔහුගේ සම්පූර්ණ අනාගතය විනාශ කරනවා. නමුත් ඔහු ඇත්තටම මේ අපරාධකරුවා නෙමෙයි. ඒතකොට තවත් එක්තරා පුද්ගලයෙකුගේ ඔහුට ආරූඪ නමකුත් දාලා අන්වර්ථ නාමයකුත් දාලා ඔහු ඊ타ත්ම සමාජයේ අපකීර්තියට ලක් කරනවා. නමුත් ඔහුත් ඒ අපරාධකරුවා වුණේ නැහැ. ඒතකොට මෙවැනි කාරණා පුවත්පත්වල වගේම සියලු මාධ්‍යවල සිද්ධ වෙනවා. අපරාධ වරදක් සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබූ දැනුමට අනුව වයස අවුරුදු 18ට අඩු වූ හා තම දැනුම අනුව කලින් වරදකරුවෙකු කරනු නොලැබූ යම් තරුණ තැනැත්තෙකු නම් කිරීම හෝ දැන් මේකත් අර සිදුවීමේම අර දැරියගේ ඝාතන සිදුවීමේම චෝදනා ලැබූ එක තැනැත්තෙක් වයස අවුරුදු 18ට අඩු පාසල් ශිෂ්‍යයෙක්. ඒතර මේ ශිෂ්‍යයාට ඔහුගේ අනන්‍යතාවය හෙළි කරමින් ඉතාමත්ම දැඩි ලෙස අපකීර්තියට පත් වෙන ආකාරයට මේ මාධ්‍ය වාර්තාකරණය සිද්ධ වුණා.
ඒතර මේවා වැරදි ක්‍රියාවන්. අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා කරන ලැබූ තැනැත්තෙකු ඒ තැනැත්තාගේ ඥාතියෙකු අතර ඇති සම්බන්ධතාවයේ පාඨකයාට දැනුම් දීමේ හුදු කාර්යය සඳහා යම් තැනැත්තෙකු පළමු කී තැනැත්තාගේ ඥාතියෙකු ලෙස නම් කිරීම මහජන යහපත පිණිස වේ නම් විනා පත්‍ර කලාවේදියෙකු විසින් නොකළ යුතුය. හරි අපූර්ව දෙයක් ඉතින්. අපි ගොඩක් මේවා දැකලා තියෙනවා. මේවා සියලුම මාධ්‍යවල අපි දැකලා තියෙනවා විශේෂයෙන් ඔය දේශපාලනඥයන්ගේ පුත්තු හේම පහුගිය කාලේ නටපු නාඩගම් අපිට මතකයි. සමහර වොඩ්කා ඇල් වතුර උන අවස්ථා අපි දැක්කා නේද? එතකොට එක කුප්‍රකට ඇමතිවරයෙකුගේ පුතෙක් ක්ලබ් එක මොනවා හරි අපචාර ක්‍රියාවක් කරලා ඊට පස්සේ ඒකට විරුද්ධ වෙච්ච උසස් සමාදාන නිලධාරියෙකුට පහර දෙන අවස්ථා අපි දැක්කා. ඒ වගේ ගොඩක් දැක්කා. පොලිස් නිලධාරීන්ට පහර දුන්න අවස්ථා දැක්කා. බීමත්ව රියපදවපු අවස්ථා මේ වගේ මේ තවත් එක්තරා මේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස හඳුන්වන කෙනෙක් ගුවන් යානයක ඉඳලා තාමත්ම දූෂිත ලෙස හැසිරුණා. මේ වගේ අවස්ථාවල එයාගේ තාත්තා ඇමතිවරයෙක් වැනි සිදුවීම් මාධ්‍ය තුලින් එළියට එනවා. මොකද ගොඩක් වෙලාවට ඒක සිද්ධ වෙන්නේ අර අපි හිතමු දැන් අර කියපු පුතා ක්‍රිකට් ක්‍රීඩකයා කරේ කිසිම සුදුසුකමක් නැතුව ක්‍රිකට් ගහන්නත් බැරුව ජාත්‍යන්තර ටීම් එකකට යවනවා මේ තාත්තගේ දේශපාලන හයිය අරගෙන. දැන් තාත්තයි පුතයි දෙන්නම කම්බිකූරු ගන්න පහුගිය කාලේ. එතකොට එතන තියෙනවා අර දේශපාලන සම්බන්ධතාව. ඊට පස්සේ මේ දේශපාලන හයිය අරගෙන ගුවන් යානයේ තුලට ගිහිල්ලා ගුවන් යානයේදී බීලා පිස්සු කෙරලා ඊට පස්සේ ගුවන් සේවිකාවන්ට යම් ආකාරයක මේ කරදර කරන්නට ගිහිල්ලා මෙන්න මේ දේවල් සිද්ධ වුණා මේ කින දූෂිත පුතා විසින්. ඒතර එන්නේ ඒ අවස්ථාවකදී අහවල් ඇමතිවරයාගේ පුතා මේක කරේ කියන එක එලි කරන්න වෙනවා. හැබැයි එහෙම නැතුව යම් පුද්ගලයෙක් කුගේ ඥාතියෙක් කිසියම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාගේ මෙහෙවීමක් බලපෑමක් සම්බන්ධයකින් තොරව යම් කිසි කෙනෙක් යම් වැරදි ක්‍රියාවක් කරලා තියෙනවා නම් ඒ අහවලාගේ ඥාතියා නැත්නම් අහවලාගේ පුතායයි හෙළි කිරීම සුදුසු වන්නේ නැත කියන එක තමයි මේකෙන් කියන්නේ. ඔබට වැටහෙන්නට ඇති මම මේ කියන කාරණාව. ඒ කියන්නේ කිසියම් බලවත් පුද්ගලයෙක් දේශපාලනඥයෙක් වැනි කෙනෙකුගේ ඥාතියෙක් පුත්‍රයෙක් වැනි කෙනෙක් කරන යම් ක්‍රියාවක් අර මුලින් කියන ලද ප්‍රසිද්ධ පුද්ගලයාගේ බලය ආයතු ලෙස භාවිතා කිරීමක් වැනි කාරණයක් පෙන්눔 කරන්නේ නම් මේක අනිවාර්යෙන් හෙළි කළ යුතුයි. එසේ නොමැතිව යම් ප්‍රසිද්ධ පුද්ගලයෙකුට ඥාතීත්වයක් තියෙන කෙනෙක් යම් වැරදි ක්‍රියාවක් කළ පමණින්ම මේ අහවලාගේ ඥාතියායයි හෙළි කිරීම සුදුසු වන්නේ නැත කියන එක තමයි මේ වගන්තියෙන් කියවෙන්නේ. මම හිතනවා ඔබට ඒක ඊටාත්ම හොඳින් පැහැදිලි වෙන්නට ඇති. ඊළඟට කියනවා වෛවාහික කාරණා හෝ නඩු පිළිබඳව විස්තර වාර්තා කිරීමේදී හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීමේදී පත්‍ර කලාවේදියෙකු විසින් සිත් වේදනා ඇති කරන යම් විස්තර වාර්තා කිරීමෙන් හෝ පළ කිරීමෙන් වැළකී සිටිය යුතුයි. වර්තමානයේ මෙවැනි තත්ත්ව නම් ලොකුවට අපි දකින්නේ නැහැ. නමුත් ඔය දික්කසාද නඩු වගේ දේවල් වල දරුවන්ගේ අයිතීම් කාරණා සම්බන්ධව වාර්තා කිරීමේදී ඒ පාර්ශවවලට සිත් වේදනා ඇති වෙන ආකාරයට මේ වාර්තා නොකළ යුතුය යන්න මේකේ සඳහන් වෙනවා. පත්‍ර කලාවේදියෙකු විසින් අන්නේකුගේ අදහස් හෝ ලිපි තමාගේ ඒවා ලෙස පළ නොකළ යුතුයි. මේ ඕන තරම් අපේ රටේ සිද්ධ වෙලා තියෙනවා. එවැනි කාරණා මතුවෙච්ච අවස්ථා තියෙනවා. පත්‍ර කලාවේදීන් විතරක් නෙවෙයි වෙනත් ඔය එක්තරා හිටපු එක්තරා ජනාධිපතිවරයෙකුගේ දියණියක් විසින් යම් පොතක් ලිව්වා කියලා ප්‍රසිද්ධ වෙනවා. හැබැයි අතර මේක ලියලා තියෙන ලංකාවේ බොහොම ප්‍රකට මාධ්‍යවේදියෙක් විසින් ලියලා ඒක අර දියණියගේ නමින් නෝක පළ කරා. ඒ වගේම මේ කාලේ හිටියා එක්තරා ජනාධිපතිවරයෙක් නවකතා ලියපු එයත් වෙන ගීත ලියපු විතර වෙන කෙනෙක් ඉන්නවා ප්‍රසිද්ධ ගීත රචකයෙක් නවකතාකරුවෝ. ඒගොල්ලෝගේ නිර්මාණ අරගෙන තමන්ගේ නමින් පළ කරපු අවස්ථා තියෙනවා. මේක පුවත්පත්වලත් මෙහෙම තියෙන්නට පුළුවන්කම තියෙනවා. පත්‍ර කලාවේදියෙකු විසින් පරපීඩික කාමුකත්වයේ සැහැසිකම් හෝ සල්ලාලකම් ප්‍රවර්ධනය කෙරෙන ආකාරයට යම් කාරණා ඉදිරිපත් නොකළ යුතුයි. අපේ රටේ මේවා ඕනතරම් සිද්ධ වෙනවා. මේ පරපීඩික කාමුකත්වයේ සැහැසිකම් සල්ලාලකම් වගේ දේවල් බොහොම ප්‍රසිද්ධියේ හෙළිපෙහෙළි කිරීම තුළින් සමහර අපරාධ සමහර කාමුක හැසිරීම් ප්‍රසිද්ධ කිරීම තුළින් ඒවාට අනුබල දීම් හෝ ප්‍රවර්ධනයන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. අසභ්‍ය යම් කාරණයක් පළ කිරීම මහජන යහපත පිණිස වන්නේ නම් මිස පත්‍ර කලාවේදියෙකු විසින් ඒ වාර්තා කිරීම හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීම නොකළ යුතුය. සාමාන්‍ය ජාතික පුවත්වල අසභ්‍ය කාරණා පළ වෙන්නේ නැහැ. නමුත් මෙතන මේකේ වගන්තියක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අපේ රටේ ජාතික පුවත්පත්වල නම් එවැනි වාර්තා ගොඩක් වෙලාට පළ වෙනවා අඩුයි. ජාතිවාදී හෝ ආගමික ભેද හෝ හිංසන ක්‍රියා ප්‍රවර්ධනය කිරීම. මේක අපි දැක්කයි තාමත්ම දැඩි ලෙස. පහුගිය කාලේ මම වගන්තිය කියලා ඉන්න ජාතිවාදී හෝ ආගමික හෝ ભેද හිංසන
ක්‍රියා ප්‍රවර්ධනය කිරීම කාර්ය සඳහා යම් කාරණයක් වාර්තා කිරීමට හෝ මුද්‍රණය කිරීමේ කාර්ය සඳහා නැතහොත් පළ කිරීමට සැලැස්වීම පත්‍ර කලාවේදික විසින් නොකළ යුතුය. මේක යටි දේශපාලන අරමුණු සහිතව අපි දැක්ක පුවත්පත් කීපයක්ම ජාතිවාදය ආගම්වාදය අවුස්සන සුළු දේවල් තාම දිගින් දිගට කරා පහුගිය කාලේ දැන් මේ ටික මීට වසර අපි ගත්තොත් වසර 10කට මෙහා පැත්තේ කාලය තුල තාමත්ම දැඩි ලෙස අපි දැක්කා යම් දේශපාලන බලයක් යම් පුද්ගලයෙක් යම් පවුලක් પરම්පරාවක් බලයට ගේමේ අරමුණින් විශේෂයෙන්ම ජාතිවාදී ආගම්වාදී ඇති වෙන ආකාරයට එක්තරා අවස්ථාවකදී ලංකාවේ එක්තරා ප්‍රසිද්ධම ජාතික පුවත්පතක් විසින් කුරුණෑගල ප්‍රදේශයේ එක්තරා මුස්ලිම් වෛද්‍යවරයෙක් විසින් වඳසැත්කම් කරන බවට ඉතාමත්ම අසත්‍ය තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කරා. ඒකට කුප්‍රකට දේශපාලනඥයෝ දෙතුන් දෙනෙක් සම්බන්ධ වුණා. එක්තරා පුද්ගලෙක් මහාචාර්යවරයෙක් ලෙසත් නම් කරන එක්තරා ඒ කල හිටපු ඇමතිවරයෙක් සහ ඊටාම ප්‍රසිද්ධ දූෂිත පුද්ගලයන් කීප දෙනෙක් එකතු වෙලා මේ ප්‍රවෘත්තිය නිර්මාණය කරලා සම්පූර්ණම ජාතියට එරෙහි තත්ත්වයක් නිර්මාණය කරලා ජාතිවාදී ගැටුම් නිර්මාණය කරලා පසුව අපි දැක්කා මෙවැනි පුවත්පත් වලින් මාධ්‍ය වලින් විශේෂයෙන්ම ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් මේකට තාමත්ම රජව සම්බන්ධ වුණා. මේ ප්‍රවර්ධනය කිරීම සඳහා මේ ජාතිවාදයේ ඒ දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව අන්තිමේදී ඒ නිසා විශාල හානියක් ජීවිත හානි පවා සිද්ධ වුණා. මේ නිර්මාණය කරපු බලහත්කාරී මේගොල්ලෝ දේශපාලන බලයත්පත් කර ගැනීම සඳහා ජාතිවාදයේ සමාජය තුළ වපුරපු අවස්ථා අපි දැක්ක අපේ රටේ පුවත්පත්වලත් මේක තාමත්ම අයහපත් ලෙස අපකීර්තිමත් ලෙස මේක ලංකාවේ තාමත්ම තදින් දැකපු තත්ත්වයක්. ආගම්වාදයේ සහ ජාතිවාදයේ පතරවල ජාතින් අතර අසමගිය සැකය අවිශ්වාසය ඇති කර ජාතිවාදී ගැටුම් දක්වා ගෙන යාම අපේ රටේ මාධ්‍ය විසින් විශේෂයෙන් සමහර පුවත්පත් සහ සමහර රූපවාහිනී නාලිකා විසින් සහ සමහර සමාජ මාධ්‍ය විසින් තාම නරක ආකාරයට සිද්ධ කරපු දෙයක්. මෙවැනි අවස්ථාවල මගේ නම් පෞද්ගලික අදහස මේක මේ ආචාර ධර්ම සංග්‍රහයක් නෙවෙයි නීතියක් වශයෙන් අරගෙන මෙවැනි ක්‍රියාවල නිරත වෙන පුද්ගලයන්ට අනිවාර්යෙන්ම දැඩි දඬුවම් පැනවිය යුතු අතර එවැනි මාධ්‍ය තහනම් කළ යුතුයි කියන එක තමයි අපි නම් පෞද්ගලික විශ්වාස කරන්නේ. මොකද මාධ්‍ය නිදහස තිබිය යුතුයි. නමුත් සමාජය තුළ මෙවැනි දේවල් ඇති කිරීමට සමාජ ගැටුම් නිර්මාණය කිරීමට ජාතිවාදය ඇවිලවීමට කිසිම මාධ්‍යයකට ඉඩ නොදිය යුතුයි අනිවාර්යෙන්ම. 10 වෙනි එක සෑම පත්‍ර කලාවේදියෙකු විසින්ම තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කළ යුතුය. තම වෘත්තියට සම්බන්ධ වූ අනුශාංගික යම් කාරණාවක් සඳහා මුදල් දෙයක් හෝ සේවාවක් වශයෙන් හෝ කවර හෝ අල්ලසක් ඔහු විසින් බාර නොගත යුතුය. මෙවුවා ඉතින් ප්‍රසිද්ධියේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවල යම් දේවල් පළ කරන්නට සහ පළ නොකර සිටින්නට සමහර අවස්ථාවල එවැනි දීමනා තෑගි වගේ දේවල් ලබා ගන්න අවස්ථා තැම්මිට සිද්ධ වෙනවා. ඉතින් සමහරට මේ මාධ්‍යවේදියාට ලැබෙන වැටුප්පල ප්‍රමාණවත් නොවන නිසා වෙන්නත් පුළුවන්. යම් යාක තෑගි භෝග ලබා ගන්න අවස්ථා අපි දැකලා තියෙනවා. යම් වරප්‍රසාද ලබා ගන්න අවස්ථා දැකලා තියෙනවා. සමහර අවස්ථාවලදී ඇතැම් පත්‍ර කලාවේදීන් යම් තොරතුරක් පළ නොකර සිටීමටද මේ ආකාරයට යම් ආකාරයේ මුදල් ලබා ගන්නතු සිදුවීම් පිළිබඳව වාර්තා වෙලා තියෙනවා. ඉතින් දැන් අපි ඔය කතා කරේ පුවත්පත් මණ්ඩල පනත සම්බන්ධව. ඊට පස්සේ අපි තවත් පොඩි වෙලාවක් ගන්නවා මේ කාරණේ ඉතාල වැදගත් නිසා මේ අපිට ලැබෙන ප්‍රශ්නේ අපිට මේ සම්බන්ධව තියෙන මේ අනපනත් දෙකක් තියෙන නිසා දෙවැනි අනපනත සම්බන්ධව අපි තවත් වීඩියෝ එකකින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකත් ඔබට නුදුරේදී මේ දෙවැනි වීඩියෝ පිටියත් මේ සමග ඔබට ලැබෙන්නට සලස්වනවා. එමනම් මේ පළවෙනි කොටස අවසන් කරනවා. තවත් මේ පිළිතුරට ඇතුළත් වූ තවත් පනතක් තියෙනවා. ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්මත කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම භාවිතයෙන් පිළිගැනීමේ වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහය පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා.